ජාතික ජනබලවේගයේ පැහැරගැන්වූ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරයා අද සවස ගාල්ල උණුවටන මුහුදු තීරයේදී සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ ඔවුන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි. අදාළ මන්ත්‍රීවරයා කණංකේ පොලිසියට පැමිණ ඇති බවද පොලිසිය පවසා සිටී. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවති අතර එහිදී මොවුන් දෙදෙනා පැහැර ගැනීමකට ලක්ව තිබුණේ. මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් ඇති වූ නොසන්සුන්තාවයේ හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම් කටයුතු කල්තැබීම අද සිදු වුණා. ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජනබලවේගයට සභික දුර 22ක් හිමි කරගෙන තිබූ අතර සමග ජනබලවේගයේ ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමි කරගෙන තිබූ සභික දුර සංඛ්‍යාවද 22කි. ඒ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු පළාත් ප්‍රධාන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට පමණ සභාවේ කටයුතු ආරම්භ කෙරිණි. නමුත් එම අවස්ථාවේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් සභාවට පැමිණ නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැර ගැනීමට ලක්ව ඇතැයි එම පක්ෂයේ සිසු නියෝජිතයන් සභාවට දැනුම් දී තිබුණි. ඒ හේතුවෙන් ඔවුන් පැමිණ තෙක් සභාවේ කටයුතු අත්හිටුවන්නයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටියා. මෙම තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරයා කටයුතු කිරීමට උත්සාහ කිරීමත් සමග එම අවස්ථාවේ සභා පරිසරයට පැමිණ සිටි ජාතික ජනබලවේගයේ ආදරකරුවන් පිරිසක් සභා ගැබතුලට පැමිණ සිය විරෝධය පළ කරන ලදී. මෙම නොසන්සුන් තත්ත්වයේ හමුවේ සභාවේ කටයුතු සිදු කරගෙන යාමට හැකි වූයේ නැහැ. ඒ අනුව දින 30ක කාලයක් තුළ යලි සභාව රැස්වීමේ අපේක්ෂාවෙන් සභාව කල් තැබීමට දකුණු පළාත් ප්‍රධාන කොමසාරිස්වරයා විසින් පියවර ගනු ලැබුවා.